අපි ගත්තොත් දැන් අපි මේ ඉන්නේ එල්නිනෝ තත්ත්වයේ වර්ගීකරණය අනුව ලෝකයේ දැන් පවතින දුර්වල මට්ටමේ එල්නිනෝ තත්ත්වයක්. දැන් මේ වන විට මේ දුර්වල මට්ටමේ එල්නිනෝ තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් තමයි පවතින්නේ. ඒ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේක තවදුරටත් වර්ධනය වේවි කියලා. කෙසේ වෙතත් අපි ගියවර මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශයටපත් කළා මෙම එල්නිනෝ තත්ත්වය නොවැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ අතර කාලයේදී මේකේ පීක් එකට උපරිමයටපත් වේවි. ඒක සඳහා තියෙන සම්භාවිතාව 63ක් කියලා. මේ වන විට ගෝලීය පුරෝකතන ඒ වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකතනත් එක්ක අපිට පේනවා මේ වෙනකොට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයටපත් වෙනවා. ඒ කියන්නේ අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව සම්භාවිතාව 81ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. කොහොම හරි අපි මෙම එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙනකොට අපේ ගරු ඇමතුමා ප්‍රකාශ කළා වගේ මෙහිදී අපිට නියඟයක් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම තද වැස්සක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම අපිට අත්විඳින්න හැකියාව අපිට ඉදිරියේදී අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ ගැන තමයි අපි ඇත්තටම මහ ජනතාවට නිරන්තරයෙන්ම දැනුවත් කරන්නේ. සමාජ මාධ්‍ය මේක තරමක් දුරට බය කරනවා. ඒ කියන්නේ මේකේ විශාල විදිහට මේකේ වැඩිවීමක් වෙනවා. නමුත් අපි ගත්තොත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපි ප්‍රකාශ කරන්නේ මේ වසර තුල අපි කියන තරම්ම ලොකු විනාශයක් නුනත් මෙහි බලපෑම් දිවයිනේ බොහෝ යම් ස්ථානවලට විවිධ ආකාරයෙන් තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වසරේ වර්ෂාව ගත්තොත් දැන් අපි ඉන්නේ ජූලි මාසයේ. මේ ජූලි මාසයේ අවසන් සතියේ ඉදිරි දින කිහිපෙදී අපි බස්නාහිර සබරගමුව පළාත්වලත් ඒ වගේම ඔය මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල ඒ වගේම ගාල්ල මාතර වගේ පැතිවල අපි බලාපොරොත්තු වෙනවා වැස්සේ තරමක වැඩිවීමක් මේ සතියේ මේ මාසයේ අවසන් දින කිහිපයේ. ඒ වගේම ලබන මාසෙත් මුල සතියේ දින කිහිපයක්. නමුත් උතුරු මැද ඔය මම කලින් කිව්ව බස්නාහිර සබරගමුව දකුණු පළාත් හැර ඉතිරි කොටස් වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැසි රහිත කාලගුණයක් තමයි. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක්. ගරු ඇමතුමා කිව්වා වගේ අපිට මිනිස් සිරුරට දරන්න තියෙන දැරිය හැකි උෂ්ණත්වයේ ටිකක් ඉහළ මට්ටමක තියේවි. ඒ වගේම ජලය හිඟ වේවි. ඒ වගේ දේවල් තමයි අපි ලබන මාසයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ. අපි සැප්තැම්බර් මාසයේ සැලකුවාම සැප්තැම්බර් මාසයේ තම අවිනිශ්චිතවයි පුරෝකතනයක් කිරීම සඳහා. ඉතින් ඒ මාසයේ තමයි අපි ওই නිර්ත දිග මෝසමේ ඉඳලා අන්තර් මෝසමට මාරු වෙන කාලය. ඒ කියන්නේ ඒක අර සංක්‍රාන්ති කාලයක්. ඒ කාලේදී පැසිෆික් මුහුදේ කියන්නේ අපි ගත්තොත් බටහිර පැසිෆික් මුහුදේ ඇති වෙන සුළි කුණාටු හෝ කැළඹිලි ස්වභාවයන් මත අපගේ වර්ෂාවට නැත්නම් අපගේ නියඟයට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ තරමක් වැසි ලැබෙවි කියලා අවසාන කාලයේ. කොහොමත් සැප්තැම්බර් මාසයේ මුල සතිවල වැස්ස අඩුවෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් සිට අර ඇමතුමාක වගේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපි බලාපොරොත්තු වෙනවා පවතින මෙතෙක් අපේ සාමාන්‍යයට වඩා වැඩියෙන් වැස්ස ලැබෙවි කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් තවත් සාධක මේ එල්නිනෝ කියන්නේ දීර්ඝ කාලයක් පවතින. ඒ කියන්නේ මාස 10ක් 12ක් පවතින සංසිද්ධියක්. ඒත් එක්ක කෙටි කාලීන සංසිද්ධිත් අපි බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක ඉන්දියන් ඕෂන් ඩයිපෝල්, මැඩර්න් ජුලියන් ඔසිලේෂන් කියලා තවත් තියෙන දේශගුණික රටා. මේවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ වැස්ස දෙසැම්බර් දක්වා යාවි කියලා. ඉතින් අපි ලබන ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල සමහර විට අපි වරින් වර පුරෝකතන කරනවා. ගම් වතුරක් පවා එන්න ඉඩ කඩක් තියෙනවා. අපි මහ ජනතාවට කියන්නේ අපිට මේ වගේ දේවල් තමයි අපි මේ අවුරුද්දේ මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. අගෝස්තු මාසයේ විශේෂයෙන් ගත්තොත් උතුරු මැද නැගෙනහිර පළාත්වල ඒ වගේම හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල අපි සාමාන්‍යයෙන් වැසි රහිත කාලගුණයක් උෂ්ණත්වයේ අධික තත්ත්වයක් තමයි අපේක්ෂා කරන්නේ. ඒ වගේම අර ඉතිරි කොටස අපි බලාපොරොත්තු වෙනවා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ලැබෙවි. උෂ්ණත්වය නමුත් අර ගරු ඇමතුමාගේ වගේ රාත්‍රී කාලයේත් ඒ වගේම දවල් කාලයේත් උෂ්ණත්වයේ ඉහළ අගයක තියේවි. වැස්ස තිබුණත් ඒක තරමක් දැනේවි. කොහොමවත් අපි ලබන අවුරුද්ද ගැන පුරෝකතනයක් කරනකොට 2027 වර්ෂයේ මුල කාර්තුව
අපි බලාපොරොත්තු වෙන්නේ මේ එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වුවහොත් ඒ කියන්නේ මෙම එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමට තියෙන සම්භාවිතාව 80%ක් කියනකොට අපි දන්නවා 20%ක් තියෙනවා එහෙම නොවෙන්නත්. ඒතකොට එහෙම නොවුනොත් සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ මුල් කාර්යය අපිට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ පොඩි සාමාන්‍යයෙන් සුළු බලපෑමක් තමයි තියෙන්නේ. නමුත් මේ අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමට තමයි මේ වෙනකොට ගෝලීය පුරෝකතන ලෝකයේ හැමතැනින්ම අපට ඇහෙන්නේ. එතකොට ඒත් එක්ක වෙන්නේ අපට ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වාම වැස්ස අඩු වෙනවා. එතකොට වැස්සත් අඩු වෙනවා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ අවුරුද්ද තමයි අපට තරමක් දැනෙන්නේ. අපට හැම පැත්තෙම අපහසු වෙනවා ජලය හිඟ වේවි. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙලා එලිමහනේ වැඩ කරන්න අමාරු වේවි. ඒ කියන්නේ අපි කියන්නේ කුඩා දරුවන්ට ඒ වගේම බෝනවන රෝග තියෙන අයට ඒ වගේම එලිමහනේ වැඩ කරන අපේ ජනතාවට මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න වේවි ඒ කාලය තුල. ඒ විදිහට තමයි අපි ඇත්තටම ලබන වසරේ මුල් කාර්යය බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේක අති ප්‍රබල එල්නිනෝවක් එක්ක අපි පහුගිය දත්ත අවුරුදු 75ක විතර දත්ත අපි විශ්ලේෂණය කළාම අපිට පේනවා ඒ පළවෙනි කාර්යයෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ නිර්තදිග මෝසම තරමක් සක්‍රිය වෙලා අපට වැස්ස ලැබේවි කියලා. ඒ සඳහා හැබැයි කියන්නේ හොඳ රිලේෂන් එකක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් වැඩි අවස්ථාවල අපට ලැබිලා තියෙන එල්නිනෝ සිද්ධියක් එක්ක පස්සේ අපට නිර්තදිග මෝසම ටිකක් සක්‍රියව වැස්ස ලැබීම.